අද අපි මේ ටිකක් ගැඹුරින් කතා කරන්න යන්නේ සීගිරිය ප්‍රත්‍ය වුණු පොඩි භයානක සිදුවීමක් ගැන අපිට ලැබුණු වාර්තා වගේක් තියෙනවා. ඒ කියන්නේ සංචාරක පිරිසක් ඉර බැහැලා ගියාට පස්සේ අලි අනතුරකට මුහුණ දීලා යන්තම් බේරුණ හැටි ගැන. මේක ඇත්තටම වැදගත් කතාවක්. මූලාශ්‍රවල තියෙන විදිහට මේ අය සීගිරිය බලලා ඉවර වෙලා හිරු බහිනකන් ඉඳලා ඒ කියන්නේ හවස 6:30 විතර වෙනකම් එතකොට හොඳටම කලවරයිනේ. ඔව් අඳුර වැටුණාට පස්සේ තමයි රතගාලට යන්න හදලා තියෙන්නේ. වැදගත්ම දේ තමයි එයාලට අර ඒ පැත්තේ රැට තියෙන අලි අවදානම ගැන අත්දැකීමක් නැහැ. අත්දැකීමක්වත් පැහැදිලි දැනුමක්වත් තිබිලා නැහැ වගේ. එතකොට අපේ අරමුණ මේකයි මේ වගේ ජනප්‍රිය තැන්වල උනත් සමහර වෙලාවට තියෙන සැඟවුණු අවදානම් ගැන කතා කරන එක. හරියටම. ඊවට මුහුණ දෙන්න කලින් කොහොමද සූදානම් වෙන්නේ කියන එකත් වැදගත්. පළමුකෝ එනං හරියට මොකද වෙලා තියෙන කියලා එයාලා කොහොමද මේකට මුහුණ දුන්නේ? මූලාශ්‍රවල තියෙන්නේ මේ පිරිස පොඩි දරුවෝ දෙන්නෙකුත් එක්ක. අප්පෝයි. ඔව් කාන්තාවන් දෙන්නෙකුත් එක්ක අඳුරේම පයින් යන්න පටන් අරන්. පයින් සීගිරියේ ඉඳන් රතගාලට රෑ. ඔව්. එයාලා අහලා තිබුණලු ඉතින් රෑට අලි එහෙම යනවා කියලා. ඒත් ඉතින් අර කට කතාවක් වගේ. ඒකේ බරපතලකම. ඔව් ඒකේ ඇත්ත බරපතලකම ගැන හැඟීමක් තිදලා නෑ වගේ මුලදී. මෙතන තියෙනව නේද අර මනෝවිද්‍යාත්මක දෙය. දවල්ට සීගිරිය කියන්නේ හරිම පාලනීය වුණු ආරක්ෂිතයි වගේ දැනෙන තැනක් නේ. ඒක ඇත්ත. ඒ හුරුපුරුදුකම නිසාම රැයට තියෙන අර නියම කැලෑ ස්වභාවය අමතක වෙනවා වගේ. හරියටම. ඒක තමයි වෙන්නේ. දවල් කාලේ තියෙන ආරක්ෂිත හැඟීම නිසා රැයට එන නියම අවධානය ඒක පොඩ්ඩක් අමතක වෙනවා. ඉතින් මේ අය යන්න පටන් ගන්නවත් එක්කම හොඳ වෙලාවට සීගිරිය ආරක්ෂක නිලධාරීන් එයාලා දැකලා. ඔව් එයාලා නවත්තලා. මොකද්ද කියලා තියෙන්නේ? කියලා තියෙනවා මෙහෙමයි දැන් ටිකකට කලින් අලි රංචුවක් මේ පාර හරහා ගියා. ඒ නිසා මේ වෙලාවේ තනියම යන්න එපා. පයින් නම් කොහෙත් මේපා කියලා. අන්න වැඩගත්කම පළපුරුදු අය කියන දේ අහන එක. අනිවාර්යයෙන්. අපි මොනවා සිතියම් බැලුවත් මොනවා බැලුවත් ඒ වෙලාවේ දිනේ තත්ත්වය දන්නේ නැහැ. ඒක වමිති පිරිස හොඳදම බය වෙන්නේ නැති නේද? ඔව්. නුහුරු තැනක් කළුවරයි අලිත් ඉන්නවා කියනවා. හිතා ගන්න පුරුවන් මූලාශ්‍රවල කියනවා එයාලා හොඳටම අවිනිශ්චිත වෙලා කොහොමද යන්නේ මුළු රැම මෙතන ඉන්න වෙයි. ඔන්න ඔය වගේ බයක් ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ තමයි අර ආරක්ෂක නිලධාරීන් උදව්වට ඇවිත්. ඔව් එයාලගේ රාජකාරියනුත් එහාට ගිහින් උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක නම ඇත්තටම අගය කරන්න ඕන දෙයක්. මොකද එයාලා කළේ එයාලා අර ට්‍රක් එකක් වගේ වාහනයක් හොයාගෙන ඇවිත් කියලා තිනවා හරි. අපි මේ කට්ටියව ආරක්ෂිතව රතගාලට ගිහින් දාන්න. ලොකු දෙයක්. ඔව්. ඉතින් කාන්තාව ওই ළමයිනු වාහනය ඇතුළට දාලා අනිත් පිරිමි අය පිටිපස්සට නැගිලා එතකොටත් බයෙන් තමයි යන්නේ නැත්තේ. අනිවාර්යෙන්ම ඒ ගමනත් හරියට ත්‍රාසජනක ගමනක් වෙලා තියෙනවා. හැමෝම හොඳටම විමසිල්ලෙන්. හැම සද්දෙටම හැම හෙවණල්ලකටම. ඔව් බයෙන් ගැහි ඉඳලා තියෙන්නේ ඕන වෙලාවක අලියෙක් මුණ ගැහේ කියලා. එක තැනකදී ලොකු කළු ගලක් අඳුර තිබුණු. ඒක දැකලා අලියෙක් කියලා කට්ටියම තිගැසිලක් තියෙනවා. ඒ තරමට බය වෙලා. ඒ තරමට. සාමාන්‍ය දෙයක් වුණත් ඒ වෙලාවට පේන්නේ භයානක විදිහටනේ. ඒත් ඉතින් වාසනාවකට වගේ කාටවත් කරදරයක් වෙලා නෑ. නෑ. නිර්පද්‍රිතව රතගාලට එවිත් තියෙනවා. ආපු ගමන්ම එයාලා ආරක්ෂක නිලධාරීන්ට හොඳටම ස්තුති කරලා තියෙනවා. කරන්නම ඕන දෙයක්. ඔව්. එයාලට තේරෙලා තියෙනවා අර අයගේ උදව්ව නොතිබුණා නම් මොන වගේ විපතක් වෙන්න තිබුණාද කියලා. වැදගත්ම දේ මිනිස්සුන්ට විතරක් නෙවෙයි අලින්ටවත් කිසිම කරදරයක් වුණේ නෑ. අන්න ඒක තමයි. දෙගොල්ලොන්ටම හානියක් නැතුව ප්‍රශ්න විසඳිලා. ඉතින් මේ මුළු අත්දැකීමෙන්ම අපිට ගන්න තියෙන ප්‍රධාන පාඩම මොනවද? අර ප්‍රවේශම් වින්න කියන එකෙන් යහට ගියේ. වනසත්තු ඉන්න තැනක දවල් තත්ත්වය නෙවෙයි රැට තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන. ඔව්. දෙවැනි එක අර දේශීය දැනුම නිලධාරීන් කියන දේ. ඒක සුළුවෙන් තකන්න හොඳ නෑ. අත්ත. තුන්වෙනි එක තමයි අනතුරක් වළක්වා ගන්න එක තමයි වැදගත්ම දේ. මොකක් හරි වුණාට පස්සේ දුක් වෙනවට වඩා කලින් හිතන්න එක. ඔව්. ඒ වගේම අර මූලාශ්‍රවලත් කියලා තිබුණා නේද? පුළුවන් තරම් ඉර බහින්න කලින් පහලට යන්න කියලා. හරියටම සීගිරිය වගේ උස තැනකින් කළුවර වැටෙන්න කලින් බහින්න එක තමයි ආරක්ෂිතම. මොකද අලි එහා මෙහා යන වෙලාවක් නැහැ. ස්ථිර වෙලාවක් කියන්න බෑනේ. ඒක ඇත්ත. ඒක පූර්ව ආරක්ෂණයක්. අපි ස්වභාව සෞන්දර්ය විඳින ගමන් ඒ පරිසරයේ ඉන්න සත්තුන්ටත් ගරු කරන්න ඕන. එයාලගේ ජීවන රටාවට. එවනම් මේ සිදුවීමෙන් ඇත්තටම පැහැදිලි සංචාරය කරද්දී විශේෂයෙන්ම වනජීවී වාසස්ථාන කිට්ටුව තියෙන අවදානම් ගැන දැනුවත් වෙන එක, ඒ දෙන උපදෙස් පිළිපදින එක කොච්චර වැදගත්ද කියලා. ඔව්. අර ආරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමත් ඇත්තටම විශේෂයෙන් මතක් කරන්න ඕන. අනිවාර්යයෙන්ම. අනතුරක් වෙන්න කලින් ගන්න පියවරවල වටිනාකම ඒක මිල කරන්න බෑ.
ඒ වගේම අර නිලධාරීන්ගේ මනුෂ්‍යකම තමගේ රාජකාරියටත් එහා ගිහින් උදව් කරපු එක. ඒකත් අගය කළ යුතුයි. අවසාන වශයෙන් මේ වගේ දෙයක් ගැනත් හිතන්න වෙනව නේද? දැන් මේ සංචාරක කලාපවල මිනිස්සුයි වනසත්තුයි අතර ගැටුම හැවත් ටිකක් වැඩි වෙලා තියෙන පසුබිමක. ඔව් ඒක ප්‍රශ්නයක්. Taman යන තැන ඒ ස්වභාවික පරිසරය එතන තියෙන අවදානම් ගැන හොඳට හොයලා බලලා දැනුවත් වෙන සංචාරකයෙකුට තියෙන පෞද්ගලික වගකීම මොකක්ද? ඒ දැනුවත්කමින් කොහොමද Tamanගේ ඒ සත්තුන්ගේ දෙගොල්ලන්ගේම ආරක්ෂාවට දායක වෙන්න පුණුවන් වෙන්නේ? ඒකත් හිතන්න දෙයක්.